ඔබ කවුරුත් දන්නවා මේ වෙනකොට කොළඹ නුවර මහාමාර්ගයේ යක්කලිය ආයුවේද යන්සලින් නුවර මහාමාර්ගයේ වසාදමල තියෙනවා. ඒකට හේතුව මේ එතන තියෙන ප්‍රධාන පාලම ගිලා බැසීමකට ලක් වෙලා තියෙනවා. ඒක ගිලා බැසීමෙන් ලක් වෙලා තියෙන්නේ හරියටම පාලමයි පරණ පාලමත් අලුත් පාලමත් දෙක යා කරන හැද ස්ථානය. මේ වෙනකොටත් නිලධාරීන් ඇවිල්ලා ඒ වගේ පොලිසියට ආරක්ෂාව යොදලා ඒ වගේම හමුදාවෙන් ඇවිල්ලා ඒ ගැන මේ තියෙන යාවාටය එතනින් අතරම භයානක තත්ත්වයක් තියෙනවා. වාහනයක් ගමන් කරන්න කවුරුත් දන්නේ ඇතුලේ මොන තත්ත්වයක් තියෙනවද කියලා. ඒ හින්දා මේ පොලිස් ආරක්ෂාව සපයලා තියෙන්නේ. ඒ වගේම සූදානම් වෙනවා එම ස්ථානීය කැණීම් කළා මොකද්ද වෙන තත්ත්වය කියලා බලාගන්න. අනේ මේ ඇවිල්ලා මේගොල්ලෝ මේක ආරම්භ කරා මේක ප්‍රතිසංස්කරණය කරන්න කොහොමද පුළුවන් කට්ටි කියලා බලන්න. ඒ කටයුතු තමයි මේ වෙන්නේ. මේ වෙනකොට ඒක හාරලා වටේ තියෙන ඩැමේජ් එක කොහොමද කියලා තක්සේරු කරන්න තමයි මේ දැන් මේ අතරම අපි ප්‍රාර්ථනා කරන නිලධාරීන්ට කරදරයක් නැතුව මේ වැඩේ බොහොම ඉක්මනට ගල්ලා මේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ විවෘත කරන්න ලැබෙන්න කියලා ඉක්මනින් ඒ ජීවනාදී වගේ එතනින් හයිවේ එකක් කෙනෙක් වෙලා නැහැ. කඩවතයි මීරිගමයි අතරින් ඒ හින්දා හැමෝටම යන්න වෙලා තියෙන මේ මාර්ගයේ මේක වැහුවම කොළඹට එන සියලුම තේම් ජාල අඩපණ වෙනවා. ඒ වගේම එතන ඉඳන් මේ වෙනකොට බස් ගමනාගමනේ නැවතිලා තියෙනවා මේ හරහා ස්ථිරතාවයකට රටේ පිට වෙලා තියෙනවා. එසේ වෙතත් අපි විශ්වාස කරනවා අද මේ වෙනකොට යම් කිසි තීරණයකට එළඹෙන්න පුළුවන්. අපි කොටසක් හරි හරින්න පුළුවන් මේ පාලම දෙකට ගමන් කරන්න කියලා. අපි ඒක ගැන බලාපොරොත්තු තියාගෙන නිලධාරීන්ට ඒ සහයෝගය දීගෙන බලන්න.